හාලෙලූයා. අපි දෙවි පියාණන් වහන්සේගේ වචනය, උන්වහන්සේගේ වචනය කොටසක් අපි බලලා අපි මෙනෙහි කරමු හැම කෙනෙක්ම අද දවසේ. ස්වාමීන් වහන්සේ කතා කරනවා වර්ෂය 2026 වර්ෂය අද ඉරුදින සබත් දවස සුද්ධ කොට පවත්වලා ඒ තුල ඒ සුද්ධ කමේ අලංකාරය දකින්න අපි උන්වහන්සේගේ වචනේ පැවතින්න අවශ්‍යයි. ඒ පැවතින්න උන්වහන්සේගේ වචනේ කියනවා මේ වර්ෂයේ ආරම්භයේ සිට අවසානය දක්වා උන්වහන්සේගේ ඇස් ඔබත් මමත් වෙත බලාගෙන සිටිනවා. ද්විතීය කතාව 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ බලා සලකන්නා වූ දේශයක්. උන්වහන්සේ දේශයක් බලාගෙන ඉඳලා සලකන දේශයක් දිහා බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. කියනවා අවුරුද්ද පටන් ගැනීමේ සිට අවුරුද්ද අන්තිමේ දක්වා නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ ඇස් නිරන්තරයෙන් ඔබ කෙරෙහි යොමු වී තිබේ. නිරන්තරයෙන් උන්වහන්සේගේ ඇස් ඔබ කෙරෙහි මා කෙරෙහි යොමු වී තිබෙනවා. උන්වහන්සේගේ ඇස් ඔබත් මමත් කෙරෙහි යොමු වී තිබෙනකොට නිරන්තරයෙන්ම අපි උන්වහන්සේ සමග උන්වහන්සේ තුල ගමන් කරන විට ඒ ඇස් වලින් උන්වහන්සේ බලනකොට උන්වහන්සේ අපිට තව තවත් ලං වෙනවා. අපේ ජීවිතවලට අවශ්‍ය කුමක්ද නැත්තේ කුමක්ද උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දකිනවා. මොකද නිරන්තරයෙන් තත්පරයකට එහාට මෙහාට වෙන්නේ නැතුව ඔබත් මමත් දිහා උන්වහන්සේ බලාගෙන ඉන්නවා කියනවා. බලන්න කොයිතරම් වටින දෙයක්ද. ආරම්භයේ සිට අවසානය දක්වා අවුරුද්ද පටන් ගැනීමේ සිට අවුරුද්ද අන්තිමය දක්වා 2026 වර්ෂයේ ආරම්භයේ ඉඳලා අවසාන දවස දක්වා උන්වහන්සේ ඔබත් මමත් එක්ක ඉන්නවා. නිරන්තරයෙන්ම ඒ ඇස් ඔබත් මමත් දිහා බලාගෙන ඉන්නේ. ඉතින් නුඹලාගේ දෙවියෝ ස්වාමින් වහන්සේට නුඹලා ප්‍රේම කොට නුඹලාගේ මුළු සිතිනුත් මුළු ආත්මයනුත් උන්වහන්සේට සේවය කරන ලෙස මා අද නුඹලාට අණ කරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරු වුණොත් කද්දුනාංශ අපිට කියනවා 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ කියනවා උන්වහන්සේ කියන ස්වාමීන් වහන්සේට නුඹලා ප්‍රේම කොට අපි දෙවියන් වහන්සේට ප්‍රේම